ආදරණීය යාළුවනේ පදියතලාව පොලිසියට අයත් පොලිස් කොස්තාපල් කෙනෙක් තමන් විසින්ම වෙඩි තියාගෙන මිය ගිහිල්ලා තියෙනවා. ඇත්තටම හේතුව මොකක්ද කියලා තවම තොරතුරක් ලැබිලා නැහැ. ආරංචියේ විදිහට මෙයා බිබිලේ පදිංචි එක්කෙනෙක්. ඇත්තටම ඊටාම දුක්බරයි. රාජ්‍ය ආරක්ෂක අංශේ ඇත්තම ආරක්ෂාව සපයන්න ඉන්න එක්කෙනෙක් මේ වගේ මොකක් හරි ප්‍රශ්නයකට තමයි වෙඩි තියාගෙන තියෙන. ඉතින් ඒ දරා ගැනීමේ ශක්තියේ සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා එයාගේ. ප්‍රශ්නේ අපි දන්නෙත් නෑ මොකක්ද කියලා. තොරතුරු ලැබුණම ඔයාලට දන්වන්නම්. ඇත්තටම ඊටාම දුක්බරයි මේ වගේ තරුණ ජීවිත මේ කාලේ බොහෝ විට මේ විදිහට සිද්ධ වෙනවා. දිවනසා ගැනීම. ඇත්තම රටට ලොකු පාඩුවක් මේක. මේ වගේ නිලධාරියෙක් ඇත්තටම මේ ගිනිඅවි භාවිතා කරන්න දෙන පුද්ගලයන්ගේ මානසික මට්ටම් ඇත්තටම බලන්න වෙයි මේ යන විදිහට. දැන් කොච්චර මේ විදිහට තමන් විසින්ම දිවනසා ගන්නවද? මේක ඇත්තටම අවධානය යොමු කළ යුතුයි. ආරක්ෂකසේ ඉහළ නිලධාරීන් තමන්ගේ පහළ නිලධාරීන්ගේ මානසික මට්ටම පවත්වා ගන්න ඒ කට්ටියට මනෝවිද්‍යාත්මක මොනවා හරි වැඩසටහන් තියලා නැත්නම් එයාලගේ පෞද්ගලික දේවල් කතා කරන මොනවා හරි මනෝ උපදේශක සේවාවන් සපයලා මේ කට්ටියගේ සේවාව ඉතාමත් පුළුල් ලෙස ගුණාත්මක භාවයකට ගේන්න කියලා අපි ඉල්ලමු. ඉතින් ඇත්තටම ගොඩක් පාඩුයි මේ වගේ තරුණ ජීවිත රටට නැති වෙන එක ගැන.